78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මාතලේ දිස්ත්‍රික් නිදහස් දින සැමරුම් උත්සවය අද මාතලේ බර්නාඩ් අලුවිහාරයේ ක්‍රීඩාංගණයේදී බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යුද නාවික ගුවන් හමුදා සහ ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ආරක්ෂක බලකායේ ආචාර්ය පෙළපාලිද මාතලේ පාසල් 15ක පෙර අපර තූර්යවාදක කණ්ඩායම් හා ආචාර්ය පෙළපාලි කණ්ඩායම් රැසකින් උත්සවය අලංකාර වුණා. මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේලා ආගමික පූජකතුමන්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත දීප්ති වාසලගේ මාතලේ නගරාධිපති අජිත් කොට්ටාච්චි පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා හා පොලිසිය දිස්ත්‍රික් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වුණා. අලංකාර නර්තනාංග කිහිපයකින් උත්සවය වර්ණවත් කොට තිබුණා. නිදහස් දින සැමරුම් උත්සවය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇතුළු රාජ්‍ය ආයතන විසින් සංවිධානය කොට තිබුණා. பாடசாலை மாணவர்கள் முதலாம் அங்கமாக இருக்கிறார்கள். ஷாந்த் தோமஸ் ஜாතික පාසලේ අපරදිග තූර්යවාදක කණ්ඩායමේ උත්තමාචාර්යයෙමි. சென்ட் தோமஸ் தேசிய பாடசாலையின் வேலைத்தேய இசைக்குழுவின் அணிவகுப்பு ආචාර්ය පෙළපාලියේ ප්‍රධාන අණදෙන්නා කපිටන් අසංක සේනානායක මෙසේ උත්තමාචාර දක්වමින් ආචාර්ය පෙළපාලියේ ගමන් කරනවා ඇති. शिष्यपट बालक खंड बार निलधारी लुथितन कैलुम सुबसिंह आचार्य पेलपालिये गमन करන අවස්ථාව बालक रेजिमेंटु සැරයෙන් මේජර් බලලත් නිලධාරී 1 KGNC අමරතිලක යටවත්ත වීර පරාක්‍රම ජාතික පාසල නියෝජනය කරමින් ගමන් කරනවා. ශිෂ්‍යපට බලකා කණ්ඩායම මේ මොහොතේ තම උත්තමාචාර්ය පුද කරමින් ආචාර්ය පෙළපාලියේ ගමන් කරනවා. ජාතික පාසලේ අපරදිග තූර්යවාදක කණ්ඩායම ආචාර්ය පෙළපාලියට එක්කාසු වනවා. සංගමිතා දේශීය පාඨශාலையின் மாணவர்களின் வேலைத்தேய இசை வாத்தியக்குழு அணிவகுப்பு ශිෂ්‍යපට බාලිකා කණ්ඩකාර නිලධාරී ලෙවන ලුතිතන් මනෝජ් කරුණාරත්න ආචාර්ය පෙළපාලියේ ගමන් කරනවා. බාලිකා රෙජිමේන්තු සැරයෙන් මේජර් බලලත් නිලධාරී 1 EM ඒකනායක සංගමිතා ජාතික පාසල නියෝජනය කරමින් ආචාර්ය පෙළපාලියේ ගමන් කරනවා. ශිෂ්‍යපට බාලිකා ඛණ්ඩය ප්‍රධාන අමුත්තන් වෙත තම උත්තමාචාර්ය දක්වමින් ආචාර්ය පෙළපාලියේ ගමන් කරනවා. ශාන්ත තෝමස් ජාතික පාසලේ පෙරදිග තූර්යවාදක කණ්ඩායම ආචාර්ය පෙළපාලිය වෙනුවෙන් උත්තමාචාර්ය එක්කාසු කරමින් ආචාර්ය පෙළපාලියේ ගමන් කරනවා. ශාන්ත තෝමස් ජාතික පාසලේ ආචාර්ය පෙළපාලිය සඳහා ශිෂ්‍ය කණ්ඩායම මේ මොහොතේ ගමන් කරනවා. සංගමිතා බාලිකා ජාතික පාසලේ පෙරදිග තූර්යවාදක කණ්ඩායම තම උත්තමාචාර්ය දක්වමින් ආචාර්ය පෙළපාලියේ ගමන් කරනවා. රොයල් ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍ය කණ්ඩායම ආචාර්ය පෙළපාලියේ උත්තමාචාර්ය දක්වමින් ගමන් කරනවා. සුජාතා බාලිකා මහා
වාදක කණ්ඩායම තම උත්තමාචාරය දක්වන මොහොත. විද්‍යා බලනම් අධ්‍යයනයේ ආචාර්ය පෙළපාළියේ උත්තමාචාරය ප්‍රධාන ආරාධිත මුත්තන් වෙත පුද කරන මොහොත. ආමිනා ජාතික පාසලේ අපරදිග තූර්යවාදක කණ්ඩායමේ උත්තමාචාරය ප්‍රධාන පීඨිකාව වෙතට යොමු කරමින් උත්තමාචාර දක්වමින් ආචාර්ය පෙළපාළියේ ගමන් කරන අවස්ථාව. ආමිනා තේජ්‍ය පාඨශාලාවේ තේජය වාක්‍ය පොළමින් අනිවාර්යව තත්වල වැඩ ආමිනා ජාතික පාසලේ ආචාර්ය පෙළපාළියේ නියමිතරුන්ගේ උත්තමාචාරය. ආමිනා තේජ්‍ය පාඨශාලාවේ තේජය மணியோ மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ අපරදිග සූර්යවාදක කණ්ඩායම ආචාර්ය පෙළපාළියේ ගමන් කරන ආකාරය. செந்தமிழ் மகளிர் பாடசாலையில் வேலைக்குரிய வாத்தியக்குழுவின் அணிவகுப்பு සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ආචාර්ය පෙළපාළි කණ්ඩායම දැන් ආචාර්ය පිරිනමන ආකාරය. විජේපාල මහාවිද්‍යාලයේ අපරදිග සූර්යවාදක කණ්ඩායම ආචාර්ය පෙළපාළියට එක්වන මොහොතය. විජේපාල මහාවිද්‍යාලයේ ආචාර්ය පෙළපාළි කණ්ඩායම ආචාර්ය පෙළපාළියේ ගමන් කරන ආකාරය. விஜயபால மகாவித்யாலய மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெற்று கொண்டிருக்கிறது. පාකියම් ජාතික පාසලේ අපරදිග තූර්යවාදක කණ්ඩායමයි දැන් මේ ආචාර්ය පෙළපාළියේ ගමන් කරන්නේ. தற்பொழுது பாக்கியம் தேசிய பாடசாலையின் வேலைத்தேய இசை வாத்திய குழுவின் அணிவகுப்பு தற்பொழுது இடம்பெற்று கொண்டிருக்கிறது. පාකියම් ජාතික පාසලේ ආචාර්ය පෙළපාළි කණ්ඩායමයි අපේ දූපතොත් දැන් ආචාර්ය පෙළපාළියේ ගමන් කරන ආකාරය. பாக்கியம் தேசிய பாடசாலையின் மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. විජය ජාතික පාසලේ පෙරදිග සූර්යවාදක කණ්ඩායමයි මහදලා පුරවරයේ අභිමානයේ සමග ආචාර්ය පෙළපාළියේ දැන් ගමන් කරන්නේ. விஜய தேசிய பாடசாலையின் கீழைத்தேய இசை வாத்திய குழுவின் அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. විජය ජාතික පාසලේ ආචාර්ය පෙළපාළ කණ්ඩායමයි දැන් ආචාර්ය පෙළපාළියේ ඔබ ඉදිරියේ ගමන් කරන්නේ. விஜய தேசிய பாடசாலையின் மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. විජේපාල මහාවිද්‍යාලයේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමයි ආචාර්ය පෙළපාළියට මේ දැන් ගමන් කරන්නේ. ඔහුගේ ආචාර්ය පිරිනමන ප්‍රධාන ආරාධිතයාට ඒ සමගම සහිරා විද්‍යාලයේ ආචාර්ය පෙළපාළ කණ්ඩායම දැන් ගමන් කරනවා. சாயிரா தேசிய பாடசாலையின் மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. සිංහල බෞද්ධ විද්‍යාලයේ පෙරදිග තූර්යවාදක කණ්ඩායම ආචාර්ය පෙළපාළියේ ගමන් කරන ආකාරය. හින්දු ජාතික පාසලේ ආචාර්ය පෙළපාළි කණ්ඩායම දැන් ආචාර්ය පෙළපාළියේ ගමන් කරන ආකාරය. இந்து தேசிய பாடசாலையின் மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. මාතලේ ජාත්‍යන්තර පාසලේ අපරදිග තූර්යවාදක කණ්ඩායම ආචාර්ය පෙළපාළියට එක්කාසු වන මොහොත. மாத்தளை சர்வதேச பாடசாலையின் மேலைத்தேய இசை வாத்திய குழுவின் அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. ඒ වගේම මාතලේ ජාත්‍යන්තර පාසලේ ආචාර්ය පෙළපාළි කණ්ඩායම ආචාර්ය පෙළපාළියේ ගමන් කරන ආකාරය. மாத்தளை சர்வதேச பாடசாலையின் மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகின்றது. මාතලේ විද්‍යාලයේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමයි දැන් ආචාර්ය පෙළපාළියේ ගමන් කරන්නේ. மாத்தளை விஞ்ஞான பாடசாலையின் கீழைத்தேய இசை வாத்திய குழுவின் மரியாதை அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகிறது. මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ අපරදිග තූර්යවාදක කණ්ඩායමයි දැන් ආචාර්ය පෙළපාළියේ. கிறிஸ்துதேவ பாடசாலையின் மேலைத்தேய இசை வாத்திய குழுவின் அணிவகுப்பு தற்பொழுது இடம்பெறுகின்றது. बारह खंड भारत शरण मेजर बालगंगाधर विद्यापाल विद्यालय योजनेतर सहा बालिका खंड भारत शरण मेजर बालगंगाधारी लेखन सुरेश राज एडी हिंदू जातिक भाषण योजनेतर प्रधान आराधिता होता समाचार दाखवी
1947 ඉඳලා 2025 වෙනකොට 26 වෙනකොට අපි අවුරුදු 78ක් ගෙවලා තිබෙනවා. නිදහසෙන් පසුව ගෙවිච්ච අවුරුදු 78 අපි කොයිතරම් නිදහස් ජාතියක් හැටියට මතුවෙලා ලෝකයේ ඉදිරිපිට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්න සමත් වුණාද කියන කාරණේ අපි ඉදිරියේ ප්‍රශ්නයක් හැටියට තිබෙනවා. මෙරටේ ජනයා දන්නවා අවුරුදු 78 සමරන මේ වෙලාව යම් බලාපොරොත්තු අරුණු මතුවමින් තිබෙන වෙලාවක් බවට පත් කරන්න අපි සමත් වෙලා තිබෙනවා. ගෙවිච්ච අවුරුද්ද ඇතුලේ විශාල වශයෙන් පරිහානියට පත් වෙලා තිබිච්ච ආර්ථිකය යම් ශක්තිමත් තැනකට ගෙනල්ලා ලෝකයේ අනුගත රටවල් ඉදිරියේ බංකොලොත් භාවයට පත් වෙච්ච රටක් නොවි අභිමානී අධීනත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ආර්ථික ක්ෂේත්‍රය තුළ ගොඩනගන්න අපි සමත් වෙලා තිබෙනවා. මේ ගෙවිච්ච අවුරුද්ද ඇතුලේ අපි සැලකිය යුතු ආර්ථික ස්ථාවරත්වයකට ඇවිල්ලා ලෝකයේ ඉස්සරහා අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනගන්න සමත් වෙලා තිබෙනවා.